Hi යාළුවනේ welcome back to Madhu and Sanka YouTube channel. අද මදු කියන්නේ මාව දාලා ඉවර වෙලා සංක කොහෙද ගිහින් තියෙන්නේ කියලා අපි බලමු. සංක හැබැයි මාත් එක්ක නම් නෙමෙයි අද ගිහින් තියෙන්නේ. අද එයාගේ පුංචි යාළුවෙක් එක්ක ගමනක් ගිහින් තියෙන්නේ. අපි බලමු අද එයාලා කොහෙද ගිහින් තියෙන්නේ කියලා ඉවරලා. එයාලා අද travel කරන්න යනවා කියලා ඉවරලා වෙන කොහෙද තමයි හැබැයි ගිහින් තියෙන්නේ. ඔයාලා guess කරන්න නම් කොහෙ ගියා කියලාද? ඔන්න එයාලා ලිම්ම යනකොට එයාලා කැලයක් ඇතුළට තමයි හැබැයි ගිහින් තියනවා කියලා මට නම් පේන්නේ. හැබැයි එයාලා කැලයක් ඇතුළට යනවා කොට එයාලට හම්බෙලා තියෙනවා ඇතුළට යන්න පුංචි වලක්. පුංචි වලක් කිව්වට හැබැයි මට නම් පේන්නේ ඒක පුංචි වතුර වලක් වගේ. හැබැයි ඉතින් ඇතුළට යන්න කටු ඇනගෙන අමාරුවෙන් කොහොම හරි මහන්සිත් ඇර යාළුවත් එක්ක යනකොට මෙයාලට මගින් හම්බෙච්ච මාමා කෙනෙක් කියලා තියෙනවා ඇතුළට වෙන්න ওই කැලෑව ඇතුළට වෙන්න නිදානියක් තියෙනවා කියලා. ඒ මිනිස්සයා හැබැයි ඒක ගැන ලොකු විස්තරයක් නම් කියලා නැහැ. නිදානියක් තියෙනවා කියන කතාව විතරයි කියලා තියෙන්නේ. හැබැයි ඉතින් නිදානියක් තියෙනවා කිව්වට පස්සේ ඇතුළට යන්න මෙයාලා නිදාන travel කරනවා කියලා ගියාට නිදානයක් හොයන්න ගිහිල්ලා. අන්තිමේට ගියාට පස්සේ නිදානයක් තිබ්බා කියන තැනක්වත් තිබිලා නැහැ. හැබැයි නිදානයක් තිබ්බා කියලා පොඩි සලකුණක් තියෙන තැනක් නම් තිබිලා තියෙනවා. හැබැයි එතන නිදානේ අරගත්තා කියලා ඉවරලා තමයි කතාවක් නම් යන්නේ. හැබැයි ඉතින් පස්සේ මෙයාලට තේරිලා එතන නිදානයක් තියා මුකුත් නැහැ. එතන වෙන සලකුණක් තමයි තිබිලා තියෙන්නේ කියලා. අර අපි උනත් දකින්නේ සමහර ගල්වල කොටලා තියෙන සලකුණු ඒ වගේ සලකුණු වලට මේ කට්ටිය මෝඩයෝ වගේ ඉතින් රැවටිලා අන්තිමේට ඇවිල්ලා. ඒ කියන්නේ ඉතින් ගොඩක් දුර යන්න බැහැනේ. ඒක නිසා ඉතින් මෙයාලා ආයේ හැරිලා. හොඳ වැඩේ කියලා තමයි මට නම් ඉතින් කියන්න වෙන්නේ. මොකද ඉතින් මාව දාලානේ ගියේ.